හායි ෆ්‍රෙන්ඩ්ස්, අද අපේ වියට්නාම් ජර්නි එකේ 3 වෙනි දවස. අද අපි යන්නේ නිම් බින් කියන වියට්නාම් වල ඓතිහාසික නගරයක් බලන්න. ඒකට හොඳම විදිහ තමයි සයික්ලින්. විශේෂයෙන්ම ඔයගලන්ට කියන්න ඕන දෙයක් තමයි අතීතයේ වියට්නාම් වල අගනගරයේ විදිහට සලකලා තියෙන්නේ මේ නිම් බින් කියන ප්‍රදේශය. නමුත් මේ වෙද්දි නම් හැනෝයි තමයි අගනගරය බවට පත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් අතීතයේ ජීවත් වුණ කින්ගේ පැලස් එක වගේම මේ ඓතිහාසික නගරය නරඹමින් තමයි අපි මේ විදිහට ඉස්සරහට යන්නේ. Dragon on it. So when the tourists see dragon death, the misunderstanding that our feet in the past sleep on the dead. Right. Going like a mile or whatever to the other place and then drive. You guys didn't have to wait too long. Doors made by stone, so people should be careful to go inside. With a statue of the king in the middle. අපි දැන් මේ සයිකල් එකත් පැදගෙන මේ පුරාතන රාජධානිය පිහිටි නගරය නරඹමින් ඉස්සරහට යන්නේ. අපේ ලන්ච් එකත් ගන්න බලාගෙන. ලන්ච් එකෙන් පස්සේ ඊළඟ ඇක්ටිවිටි එක තියෙනවා. එහෙනම් ඔහොමම රැඳිලා ඉන්න අපි බලමු අපිට ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා. මේ නිම්බේ බලන් එන හැම කෙනෙක්ම වගේ යන තැනක් තමයි බැම්බු බෝට් රයිඩ් එක කියලා කියන්නේ. මේක මේ ඓතිහාසික නගරයේ වටා ඩ්‍රැගන් කෙනෙක්ගේ ආකෘතියට නිර්මාණය වෙච්ච ගංගාවක් ත්‍රූ තමයි අපිට මේ රයිඩ් එක යන්න තියෙන්නේ.
ඔයගලන්ට පේනවා ඇති මේ වියට්නාම් ජනතාව වගා කරලා තියෙනවා මේ දෙපසම ගොයම් වගා කරලා තියෙනවා ජල සැපයුමත් මෙතනින්ම ගන්න පුළුවන් නිසා ඒගොල්ලෝ මේ විදිහට හරි ලස්සනට වගාවන් කරලා තියෙනවා. ඒ වගේම තව දෙයක් ඕගලන්ට කියන්න ඕනේ. ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් කින්කොන් ස්කූල් අයිලන්ඩ් ෆිල්ම් එක. ඒක මෙතන තමයි ෂූට් කරලා තියෙන්නේ. ඔයගලන්ට ඒක බලද්දී ෆැමිලි ගතියක් තේරෙයි. මොකද හේතුව තමයි මෙතන තමයි මේ ෂූට් එක කරලා තියෙන්නේ. ලන්ට පේනවා ඇති මේ බැම්බෝ බෝට් රයිඩ් එකේ පොඩි වෙනසක් තියෙනවා. මේගොල්ලෝ අත් දෙකෙන් හබල් ගානා වෙනුවට මේගොල්ලෝ කකුල් දෙක තමයි ඒ සඳහා යොදාගන්නේ. කොහොම නමුත් කියන්න ඕන දෙයක් තමයි මේගොල්ලෝ විශාල වෙහෙසක් දරනවා මේක පදවීම සඳහා. මොකද කිලෝමීටර 15ක විතර දුරක් මේගොල්ලෝ අපිව මේක වටා අරගෙන යනවා. ඒත් එක්කම මේ යන අතරතුරේ ඒගොල්ලෝ අතින් නිර්මාණය කරපු චිත්‍ර ඒ වගේම මේ රයිඩ් එක යන අතරතුරේ අපේ ෆොටෝස් ගහලා ඒවා අලෙවි කිරීමත් සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට තමයි මේගොල්ලෝ සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් මේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරලා තියෙන්නේ. ඔයගලන්ට කියන්න ඕන තවත් විශේෂ දෙයක් තමයි අපිට හැනෝයි වල ඉඳලා නින්බින් වලට එන්න පැය 3කට ආසන්න කාලයක් ගත වුණා. අපි හයිවේ ත්‍රූ තමයි නින්බින් වලට ආවේ. මං හිතනවා ඔයගොල්ලොත් නින්බින් අපේ ජර්නි එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් තවත් vlog එකකින් හම් වෙනකන් අපිව subscribe කරන්න. See you again. Bye.